මේ ගෑනු ළමයා නාලා ඉවර වෙනවත් එකම වගේ තමයි දකින්නේ ෂවර් එකේ කැමරාවක් හයි කරලා තියෙනවා. ඉක්මන් කරලා එයාගේ මසිනාට මේ ගැන කතා කරලා කියනවා. මේ මාසිනා ඒක ඇවිල්ලා බලලා ඊට පස්සේ දුවලා යනවා එයාගේ වොෂ්රූම් එකෙත් බලන්න. ඒකෙත් කැමරාවක් හයි කරලා තියෙන්නේ. හිතා ගන්නවත් බෑ. නිවාඩුවක් ගත කරන්න ඇවිල්ලා මේ වගේ දෙයක් වුණා කිව්වම මේ මිනිස්සයාට පොලිසියටවත් කතා කරගන්නවත් බෑ. මොකද ඉස්සෙල්ලා දවසේ රෑ මෙයා බීමතින් වෙන ගෑනු කෙනෙක් එක්ක ඉඳලා තියෙන නිසා. පොලිසිය මේකට ගෑවුනොත් මේ දේවල් හැම දෙයක්ම එළි වෙන නිසා මේ දේවල් කාටවත් නොකිය ඉන්න මේ දෙන්න තීරණය කරනවා. අනිත් දවසේ උදේ මෙයාලා බඩු ලෑස්ති කරගෙන මෙතනින් යන්න කතා වෙනවා. ඒත් එක්කම මෙයාලගේ ගෙදර අනිත් කට්ටිය එනවා. දෙන්න කතා කරගත්ත විදිහටම කාටවත් මුකුත් කියන්නේ නැහැ. ගෑනු කෙනාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඇතුළට එනවා. වාසනාවකට වගේ මෙයාලට කිසිම සැකයක් හිතෙන්නේ නැහැ. මෙයාලා හිතුවේ අනිත් දවසේ උදේම පිටත් වුණාම සේරම හරියයි කියලා. ඒත් අර මිනිස්යාගේ